කසුන් කියන්නේ මගේ එකම දුවා. නෙතුමින්ගේ මහත්තයා. එයාට වයස අවුරුදු 28ක් විතර ඇති. හැබැයි කසුන් දිහා බලන කෙනෙක්ට හිතෙන්නේ එයා ඊට වඩා ටිකක් මේරු, තැන්පත් කෙනෙක් කියලයි. එයා මෘදුකාංග ඉංජිනේරුවෙක්, සොෆ්ට්වෙයාර් ඉංජිනියර් විදියටයි වැඩ කරන්නේ. ගොඩක් වෙලාවට ගෙදරින්දරම ලැප්ටොප් එකෙන් වැඩ කරන නිසා මට දුවටත් වඩා ලං වෙලා ඉන්න ලැබෙන්නේ කසුන් එක්ක. කසුන් හරීම පිළිවෙලයි. උදේට ජිම් ගිහින් ඇඟපත හොඳට හදාගත්ත උස මහත පිරිමියෙක්. එයාගේ පපුව හරියට ගල් පර්වතයක් වගේ හයියයි කියලා මට හිතුණු වාර අනන්තයි. මගේ මහත්තයා මීට අවුරුදු 3කට කලින් නැති වුණාට පස්සේ මේ ගෙදර පිරිමියෙකුගේ හයියට හිටියේ කසුන් විතරයි. එයා මට සලකන්නේ නැන්දම්මා කෙනෙකුට වගේ නෙවෙයි. එයාගේම අම්මා කෙනෙකුට වගේ හරිම ආදරෙන්. සමහර වෙලාවට එයා මන් දිහා බලන විදිය, මට කතා කරන විදිය දැක්කම මට හිතෙනවා ඒ ආදරේ ගෞරවය වගේම තව මොකක් හරි හිතයට තියෙනවද කියලාත්. අද නෙතුමි ගෙදර නෑ. එයා පුද්ගලික බැංකුවක විධායක නිලධාරිනියක් විදියට වැඩ කරන්නේ. එයා හරීම කාර්යබහුලයි. අද උදේම එයා නුවරඑළිය ගියා. එයාගේ ඔෆිස් එකකින් සංවිධානය කරපු දවස් 2ක නේවාසික පුහුණු වැඩමුළුවකට සහභාගී වෙන්නයි එයා ගියේ. එයා යද්දි මට කියලා ගියේ අම්මේ මම එද්දි හෙට රෑවෙයි. කසුන්ව බලා ගන්න කියලයි. ඉතින් දවස් 2කට මේ මුළු ගෙදරම අයිතිය මටයි කසුන්ටයි විතරක් ඉතුරු වුණා. වෙලාව රෑ 9ට විතර එති. මම හිටියේ කුස්සියේ රෑ කෑම කාලා ඉඳුල් පිංගන් හොදන ගමන්. ගෙදරට අඳින සිනිදු නයිටිය ඇඟට හරි පහසු වුණාට ඒකින් මගේ ඇඟේ හැඩේ ටිකක් වැඩියෙන් පේනවා කියලා මම දන්නවා. මට දැන් වයස අවුරුදු 45ක් වුණාට කණ්ණාඩියෙන් මන් දිහා බලද්දි මට තාම පේන්නේ 35ක විතර රූපයක්. මම මගේ රූපෙ ගැන ආඩම්බර වෙනවා. කුස්සියේ මම තනියම නිසා මම නිදහසේ හිටියේ. කසුන් එයාගේ කාමරේ ලැප්ටොප් එකේ වැඩක් කරමින් හිටියේ. එකපාරටම සිංක් එක යටින් චාස් ගාලා සද්දයක් ආවා. මම බලද්දිම ප්‍රධාන වතුර පයිප්පේ පුපුරලා වතුර විදින්න ගත්තා. තත්පරයක් යන්න උනේ නෑ මුළු කුස්සියම තැතබරි වුණා. වතුර පාර සෙරට විදිනවා. මම කලබල වෙලා ටැප් එක වහන්න හැදුවා. ඒක හිර වෙලා. වතුර පාර වෙදිලා මගේ නයිටිය තෙමිලා ඇඟට මාලිලා ගියා. කසුන් පුතා කියලා මම කෑ ගැහුවා. අයි අම්මේ කසුන් දුවගෙන කුස්සියට ආවා. කුස්සිය දැකලා කලබල වුණා. අයියෝ මේ මේන් ලයින් එක කැඩිලානේ. එයා එක්මෙනට ඇවිල්ලා මාව පැත්තකට කළා. එයා මාව අල්ලපු වෙලාවේ එයාගේ අත්වල උණුසුම මගේ තෙමුණු ඇඟට තදින්ම දැනුණා. වතුර පාරට එයාගේ ටී-ෂර්ට් එකක් තෙමුණා. අම්මා පොඩ්ඩක් එහාට වෙන්න. මම මේක හදන්නම්. කියලා එයා බිම ඉඳගත්තා. සිංක් එක යට තිබුණු බටේ හිර කරන් එයාට ලොකු වැරක් දාන්න උනා. විනාඩියක් යන කලින් එයාගේ තෙමුරු ටී-ෂර්ට් එක එයාට කරදරයක් වුණා. අම්මේ මේක හරිම වදයක් කියලා එයා එකපාරට මෙයාගේ ටී-ෂර්ට් එක ගලවලා පැත්තකට දැම්මා. දෙයියනේ මම ගල් ගැහුණා. එයාගේ පළල් උරහිස් වතුරයි දාඩයයි බේරන පපුව වැඩ කරනකොට පිම්බෙන අත්වල නහර මම ඇස්පිය ගහන්න නැතුව බලාගෙන හිටියා. මගේ මහත්තයා නැති වුණාට පස්සේ මම පිරිමි ඇඟක් මෙච්චර ළඟින් දෙක්කමමයි. මගේ හිතේ මෙච්චර කල් හිර කරගෙන හිටපු හැඟීම් වේල්ලක් කැඩුන වගේ එළියට එන්න ගත්තා. මට හිතුනේ එයාගේ පිට දිගේ බේරන වතුර බින්දුවක් වෙන්න තිබුණා නන් කියලා. මගේ හුස්ම ටිකක් හිර වෙලා වගේ දැනුණා. මම උගුර පාදලා මාව පාලනය කරගන්න හැදුවා. අම්මේ අර මංකි රෙන්ච් එක දෙන්නකෝ. කසුන් සිංක් එක යටින්ඩන් කෑ ගහනකොටයි මම පියවි ලෝකෙට ආවේ. මම ඉක්මනින් ටූල් බොක්ස් එකෙන් යතුරු අරන් යාට දුන්නා. එයා හිටියේ සිංක් එක යට අමාරුවෙන් නැවිලා. මට යතුරු දෙන්න එයාට ගොඩක් ලං වෙන්න උනා. මම පාත් වෙද්දි මගේ තෙමුණු ඇඳුමින් එන සබන් සුවඳ යාට දැනින්න නැටි. එයා එකපාරටම මගේ මූණ දිහා බැලුවා. ඒ බැල්ම අර වතුර පාරටත් වඩා සැරයි. එයා යතුරු ගන්න ගමන් මගේ ඇඟිලිවල එයාගේ ඇඟිලි තදින් වැදුනා. ඊ රළු පිරිමි ස්පර්ශය මගේ ඇඟ පුරා කරන්ට් එකක් වගේ දිව්වා. එයා යතුරු ගත්තත් මගේ අත අතහැරියේ නෑ වගේ මට දැනුණා. අපි දෙන්න තත්පර ගානක් එකිනෙකාගේ ඇස් දිහා බලාගෙන හිටියා. වතුර විදින සද්ද විතරයි ඇහුනේ. ඒත් මගේ හිතේ ඊට වඩා ලොකු සද්දයක් තිබුණා. අම්මා තෙමිලා කසුන්ගේ කටහඬ ටිකක් ගොරෝසු වෙලා තිබුණා. එයාගේ ඇස් මගේ තෙමුණු මූණේ ඉඳන් පහළට ගියා. මම දන්නවා මගේ ඇඳුම තෙමිලා නිසා ඇඟේ හැඩේ පේනවා කියලා. මට දැනුණා එයාගේ බැල්ම මගේ ඇඟේ හැමතැනම යනවා වගේ. ඒ වෙලාවේ මට ලැජ්ජාවක් වගේම පුදුම සතුටකුත් දැනුණා. එයා මොනා හිතනවද කියලා මට හිතුණා. කමක් නෑ පුතා. ඔයා මේක හදන්නකෝ. මම කිව්වේ හරිම අමාරුවෙන්. මගේ කටහඬ වෙවුලනවා.
කසුන් ආයේ වැඩට බැස්සා. විනාඩි 10ක් විතර ඔට්ටු වෙලා යා වතුර එක නැවැත්තුවා. හරි, හැදුවා කියලා යා සිංක් එක යටින් එළියට ආවා. යා නැගිටිද්දි එයාගේ හිස් පපුව මගේ මූණට අඟල් ගානක් ළඟින් තිබුණේ. එයාගේ ඇඟෙන් එන දාඩියේ සුවඳයි වතුර සුවඳයි මාව මත් කරනවා වගේ දැනුණා. යා හති දානවා, මමත් හති දානවා. අපි දෙන්නම හිටියේ වතුර විලක් මැද. මට හිතුණා යාගේ පපුවේ පියන වතුර බින්දු පිහ දාන්න. ඒත් මම අත් දෙක තද කරගෙන හිටියා. අම්මව හොඳටම තෙබුණන්නේ. හීතල නේද? යා මගේ ළඟටම ඇවිල්ලා ඇහුවා. දැන් නම් අපි දෙන්න අතර අඩියකවත් පරතරයක් නැහැ. දැන් නම් හීතලයි පුතා. මම කිව්වේ යාගේ ඇස් දිහා බලාගෙනමයි. කසුන් හෙමින් යාගේ අත උස්සලා මගේ මූණේ තිබුණ වතුර බින්දුවක් පිහ දැම්මා. ඒ ඇඟිලිතුරු මගේ කම්මුලේ වදිද්දි මම ඇස් පියාගත්තා. ඒක නිකම්ම පිහදාවීමක් නෙවෙයි. ඒකේ තිබුණේ ආදරයක්, රාගයක්, පරිස්සම් කිරීමක් ඔක්කොම කලවම් වෙච්ච හැඟීමක්. මට හිතුණා එයාට පපුවට හේතු වෙන්න. මට ඕන වුණා එයා මාව තදින් බදා ගන්නව නම් කියලා. නෙතිමිනිහ මේ පාළු ගෙදර වතුරෙන් තෙමුණ අපි දෙන්න විතරයි. මේ වෙලාවේ එයා මගේ ඉනවටේ අත යවුවනම් මං යාව නවත්තන්න නෑ කියන එක මට හොඳටම විශ්වාසයි. මගේ හිතේ තිබුණ නැන්දම්ම කියන සීමාව දිය වෙලා ගිහින් තිබුණේ. මට ඕනෝනේ ගැහණියක් විදියට ඒ ආදරේ විඳින්න. පුතා ගිහින් පිහදාගන්න මං තේකක් හදන්නම්. මම මේ වචන ටික කිව්වේ හරිම අමාරුවෙන්. මොකද මට ඕනෝනේ එයා යන්න නෙවෙයි. තව ටිකක් මාත් එක්ක ඉන්න. කසුන් ගැඹුරු හුස්මක් ගත්තා. හරි අම්මේ මම එන්නම්. එයා එහෙම කිව්වට එයාගේ ඇස් තිබුණේ මගේ තොල් දිහා කියලා මම දැක්කා. එයා යන්න හැරලා ආයි මොහොතක් නැවතිලා මන් දිහා බැලුවා. ඊ බැල්මේ තිබුණේ අම්මා අද හරිම ලස්සනයි වගේ අදහසක් කියලා මගේ හිත කිව්වා. එයා කාමරයට ගියාට පස්සේ මම පුටුවක් උඩ වාඩි වුණේ කකුල් පන නැති වුණා වගේ. කුස්සියේ බිම තාම වතුර. ඒත් මගේ හිතේ ඊට වඩා ලොකු ගින්නක් ඇවිලිලා. මම තේ හදිද්දි මගේ අත් වේවුලනවා. මම ඉක්මනින් ගිහින් ඇඳුම් මාරු කරගෙන ආවා. ටිකකින් කසුන් ටී-ෂර්ට් එකක් දාගෙන සාලෙට ආවා. අපි දෙන්න සාලේ වාඩි වෙලා තේ බිව්වා. වෙනදට වැඩිය ලොකු නිශ්ශබ්දතාවයක් අපි අතර තිබුණා. ටීවී එකේ සද්දේ විතරයි ඇහුනේ. ඒත් ඒ නිශ්ශබ්දතාවය ඇතුලේ තිබුණේ දරා ගන්න බැරි තරම් ආකර්ෂණයක්. අපි කතා නොකලට අපි දෙන්න බලන විදිහෙන් අපි ගොඩක් දේවල් කතා කළා. අම්මා පරිස්සමින් ඉන්න ඕන. මම හිටියේ නැත්තම් මොකද වෙන්නේ? කසුන් තේ එක බොන ගමන් ඇහුවා. එයාගේ කටහඬේ තිබුණේ අමුතුම බැරෑරුම් බවක්. ඔව් පුතා ඉන්න එක මට ලොකු හයියක්. මම කිව්වේ හිත පතුලෙන්මයි. මම එරා දිහා බලද්දී මට hina වුණා. ඒ hinaවි තිබුණේ අපි දෙන්න අතර විතරක් තියෙන රහසක් වගේ දෙයක්. එදා රෑ මම නිදාගන්න ගියාට මට නිින්ද ගියේ නෑ. ඇඳේ පෙරලි පෙරලි මම හිතුවේ කුස්සියේ සිද්ධිය ගැන. කසුන්ගේ බැල්ම, ඒ ස්පර්ශය, නෙතුමිගේ හස්බන්ඩ් වුණත් එයා තුලින් මම දැක්කේ මගේ පාළුව මකන්න පුළුවන් පිරිමියෙක්ව. එයා මගේ කම්මුල පිරිමදිද්දි මට දෙනනුවේ හැංගීම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. වතුර පයිප්පේ හැදුවට මගේ හිතේ ඇතිවුණු මේ අලුත් කාන්දුව කවදාවත් හදන්න බැරි වෙයි කියලා මට හිතුණා. අනික මම මේක හදන්න කැමතිත් නෑ. මේ රහස, මේ මිහිරි වේදනාව මගේ විතරයි. කවදා හරි දවසක මේ හැංගීම් අපිව කොතනට අරන් යයිද කියලා මම දන්නේ නෑ. ඒත් අද රැට මේ කුතුහලය සහ ආශාව විතරක් මට ඇති.